අයිබෝන් සියලු දෙනාටම ඉතින් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ඔන්න අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ වැඩිම සර්ප දෂ්ටනයකට දායක වෙන සර්පයා ගැන. ඉතින් අපි අද කතා කරන්නේ කුණකටුවා ගැන. ඉතින් අපි බලමු කොහොමද මේ කුණකටුවා අඳුරගන්නේ. ඉතින් මොන වගේ ප්‍රදේශවලද අපිට වැඩිපුර ලංකාවේ මේ කුණකටුවා බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මෙයාගේ සාමාන්‍ය දිනචර්යාව මොකක්ද? ඉතින් වැදගත්ම දේ තමයි මෙයාගෙන් දෂ්ටනයක් සිද්ධ වුණොත් එහෙම අපි මොකක්ද කරන්න ඕන කියන කාරණාව. ඉතින් අපි බලමු කවුද මේ කුණකටුවා කියන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි. ඒ තමයි අපේ channel එක මේ වෙනකන් subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනය කරනවා. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න. අපි ඉදිරියේදීත් මේ වගේම වැදගත් වීඩියෝස් මේ channel එක හරහා අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු කවුද මේ කුණකටුවා කියන්නේ කියලා. right කුණකටුවා අපි මට සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ hump nosed pit viper කියන නමින්. ඉතින් කුණකටුවා අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි පොළොන් තෙලිස්සා කියන නමිනුත් හඳුන්වනවා. ඉතින් ඒ වගේම තමයි කුණකටුවා කියන සර්පයා ලංකාවේ උග්‍ර විෂ කාණ්ඩයට අයත් සර්පයෙක් ගණයට තමයි වැටෙන්නේ. ඉතින් මෙයාගේ ප්‍රියතම ආහාර වෙන්නේ සාමාන්‍යයෙන් කුඩා සතුන්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් හූනන්, ගෙම්බන්, සිකනලුන්, ඒ වගේ සතුන්. ඒ වගේම තමයි කුඩා ශීර්පාය සතුන් මෙයාගේ ප්‍රියතම ආහාර වෙනවා. ඉතින් මෙයා සාමාන්‍යයෙන් ගොදුරු ආකර්ෂණය කරගන්න එයාගේ වලිගය පාවිච්චි කරනවා. මේ වලිගය අනෙක් සතුන්ට පේන්න මෙයා සෙලවීමක් සිද්ධ කරනවා. එතකොට වෙන සත්තු හිතන්නේ මේ මෙයාට ආහාරයක් කියලා. මේ සතා ලං වෙනකොට මේ සතාට දෂ්ට කරලා එයාව අඩපණ කරලා ගිල දාන එක තමයි සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් කුණකටුවා එහෙම නැත්නම් පොළොන් තෙලිස්සා කියන සර්පයා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අපිට හොයාගන්න පුළුවන්. දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් රාත්‍රියට විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් දහවල් කාලයේදීත් මෙයාගේ ක්‍රියාකාරකම් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කුඩා ගස් වලට, කුඩා පඳුරු වලට නැගීමේ හැකියාවක්, ගොඩවීමේ හැකියාවක් මෙයාට පවතිනවා. ඉතින් ඒ වගේම තමයි ගෙවල් ආශ්‍රිතව තියෙන කොළරොඩු, දරගොඩවල්, මල්පෝච්චි, ගල්ගොඩවල්, ගඩොල් ගොඩවල් වගේ ස්ථානවල සංගවිලා සිටින්න මෙයා ගොඩක් ප්‍රියතාවයක් දක්වනවා. ඉතින් ඒක නිසා ගෙවල් වටපිට තියෙන මේ දේවල් සුද්ධ පවිත්‍ර කර ගැනීමේ වගකීම අපිට පවතිනවා. ඉතින් සාමාන්‍යයෙන් මෙයා ඉන්නේ දරණ ගහිලා. ඉතින් ඔළුව අංශක 45ක් වගේ ආනතියකට උඩට කරගෙන තමයි මෙයා සාමාන්‍ය වෙලාවට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට බලමු කොහොමද මේ සර්පයා අඳුරගන්නේ කියලා. ඉතින් මෙයාගේ අපිට අඳුරගන්න ලේසිම දෙයක් තමයි හිස. හිස විශේෂයෙන්ම ගෙලෙන් වෙන් වෙලා ලස්සන ත්‍රිකෝණාකාර හැඩයක් තමයි මෙයාගේ අපිට හිස බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මෙයාගේ පාට ගත්තොත් එහෙම දුඹුරු හා තැඹිලි මිශ්‍ර වර්ණයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙයාව අඳුරගන්න තියෙන තවත් වැදගත්ම ලක්ෂණයක් තමයි මෙයාගේ කළු වර්ණයෙන් යුතු පුල්ලි වගේ බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ත්‍රිකෝණාකාර සලකුණු මෙයාගේ ඇඟ හැමතැනම අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක සර්පයෙක්ගේ මේ වගේ සලකුණු 20ක් 30ක් වගේ ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මෙයා වරකට පැටවුන් 4ත් 20ත් අතර ප්‍රමාණයක් බිහි කිරීම සිද්ධ කරනවා. ඊළඟට ඔන්න අපි වැදගත්ම කාරණාවට එනවා. ඒ තමයි මේ සර්පයා දෂ්ට කරොත් එහෙම මොකද වෙන්නේ කියන කාරණාව. ඉතින් අපි කලින් කිව්වා මෙයා ලංකාවේ උග්‍ර විෂ ගණයට, උග්‍ර විෂ කාණ්ඩයට අයත් වෙන සර්පයෙක්. ඒක නිසා මේ සර්පයාගේ දෂ්ටනය මාරාන්තික වෙන්න පුළුවන්. ඉතින් මේ සර්පයාගෙන් දෂ්ටනයක් සිද්ධ වුණොත් එහෙම අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින්ම ළඟම තියෙන රජයේ රෝහල වෙත රැගෙන යාම මේ රෝගියා මේ දෂ්ටනය සිද්ධ වෙච්ච පුද්ගලයා රැගෙන යාම අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි තවත් වැදගත්ම කාරණාවක්. ඒ තමයි ලංකාවේ සිදුවන වැඩිම සර්ප දෂ්ටන සංඛ්‍යාවකට වග කියන්න ඕන මෙන්න මේ කුණකටුවා එහෙම නැත්නම් පොළොන් තෙලිස්සා. ඉතින් ලංකාවේ දිනකට සිදුවන සර්ප දෂ්ටනයන්ගෙන් 25%කට වඩා වැඩි ප්‍රමාණයක් මෙන්න මේ පොළොන් තෙලිස්සගෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කාරණාව මේ පොළොන් තෙලිස්ස ගැන දැන ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. මොකද ඒ දෂ්ටනයන් ප්‍රමාණය වැඩි වීම විතරක් නෙවෙයි මෙයා ලංකාවේ උග්‍ර විෂ කාණ්ඩයට අයත් වෙන සර්පයෙක් නිසා. ඉතින් දෂ්ටනයක් සිද්ධ වුණොත් එහෙම මේ දෂ්ටනය සිදු වූ ස්ථානයේ අධික වේදනාවක්, සාමාන්‍ය තුවාලයක් හටගත්තා වගේ නෙමේ පොඩි තුවාලයක් වුණත් මේකේ අධික වේදනාවක් අපිට දැනෙනවා. ඉතින් ඒ වගේම තමයි දෂ්ටනය සිදු වූ ස්ථානයේ රුධිරය වැඩිපුර වහනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ස්ථානයේ අධික ඉදුමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි පැය කිහිපයක් යනකොට මේ ස්ථානයේ දියපට්ට මතුවීමක් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මිනිස්සෙක්ට මෙයා දෂ්ට කරොත් එහෙම ඒ මිනිස්යාගේ පේශි පද්ධතියට, ඉතින් ඒ වගේම තමයි ස්නායු පද්ධතියට, ඉතින් ඒ
වගේම තමයි රුධිර සංසරණ පද්ධතියට ඍජුවම බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් මෙයාගේ විසට පවතිනවා කියලා සොයාගෙන තියෙනවා. ඉතින් ඕක තමයි කතාව. අද අපි කතා කරේ ලංකාවේ වැඩිපුරම සර්ප දෂ්ටනයන්ට වගකිව යුතු සර්පයා ගැන. ඒ තමයි පොළොන්තෙලිස්සා එහෙම නැත්නම් කුණකටුවා ගැන. ඉතින් හැමදාම කියනවා වගේ මිනිසුන්ට විතරක් නෙමෙයි සර්පයන් ඇතුළු සියලු සත්වයන්ටම මේ මහ පොළොවේ ජීවත් වීමට සම්පූර්ණ අයිතිය තියෙනවා. ඉතින් අපිට මේ අයිතිය නැති කරන්න කොහෙත්ම විදිහක් නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ විෂ සහිත සර්පයෙක් වුණත් අපි දැක්කොත් එහෙම අපි කරන්න ඕන බොහෝම පරිස්සමෙන් එම ස්ථානයෙන් ඒ සර්පයා ඉවත් කරලා සුදුසු පරිසරයකට මුදා හරින එක තමයි අපි විසින් සිදු කළ යුත්තේ. ඉතින් සාමාන්‍යයෙන් දිවයිනේ පුරාම මේ සර්පයන් සම්බන්ධ ක්‍රියා කරන අය අපිට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කෙනෙකුට කතා කරලා මේ වගේ විෂ සහිත සර්පයෙක් දැක්කොත් එහෙම එයාව ඉවත් කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. ඉතින් මම හිතනවා කුණකටුවා එහෙම නැත්නම් පොළොන්තෙලිස්ස ගැන මේ කතා කරපු කාරණා ඔයාලට වැටහෙන්න ඇති කියලා. ඉතින් මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම ඒවට බලලා උත්තර දෙන්නම්. ඉතින් මේ වෙනකන් එකතු වෙලා හිටපු සියලු දෙනාටම නැවත වතාවක් ආරාධනය කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. අපේ channel එකේ bell icon එකත් click කරගෙන යන්න. මේ වගේම වැදගත් වීඩියෝස් අපි ඉස්සරහට ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.